කන්නාඩි දානව නම් මරණ දඩුවම. 1975දී කාම්බෝජයේ තමයි එහෙම නීතියක් තිබ්බේ. කාගේ නීතියක්ද? ඒ තමයි කාම්බෝජයේ හිටපු අමානුෂික ඒකාධිපති පාලකයෙක් වෙච්ච පොල් පොට්ගේ නීතිය. උග්‍ර කොමියුනිස්ට්වාදියෙක් වෙච්ච පොල් පොට් විශ්වාස කරා ඒ රටේ නීතිඥ, වෛද්‍යවරුන්, ඒ වගේම ඉංජිනේරුවන් වගේ වෘත්තිකයන් ඉන්න එක රටට ලොකු ප්‍රශ්නයක්. කොටින්ම කිව්වොත් උගතුන් බුද්ධිමතුන් ඉන්න එක රටට හරි බරක්. පොල් පොට් විශ්වාස කරපු දෙයක් තමයි කාම්බෝජය කෘෂිකර්මාන්තයෙන් ස්වයං පෝෂිත රාජ්‍යයක් වෙන්න ඕන කියන එක. ඉතින් මෙයා විශ්වාස කරා මේ කෘෂිකර්මාන්තයෙන් ස්වයං පෝෂිත වෙද්දී මේ රටේ වෘත්තිකයන් ඉන්න එක ලොකු ප්‍රශ්නයක් කියලා. ඒ හින්දා මිලියන 2කට ආසන්න ජනතාවක් පොල් පොට් විසින් අමුවේ මරා දමනු ලැබුවා. වෘත්තිකයන් විතරක් නෙමෙයි, කුඩා ළමුන් පූජකයන්ව පවා පොල් පොට් විසින් අමුවේ ඝාතනය කරනු ලැබුවා. පොල් පොට් විසින් පිහිටුවනද වදකාගාර ඇතුළේ තමයි මේ අමානුෂික ක්‍රියාවලිය වුණේ. 1975 ඉඳලා 1979 කියන්නේ කාම්බෝජයට හරිම අඳුරු කාලවකවානුවක්. පොල් පොට් විශ්වාස කරපු තව දෙයක් තමයි ඒ රටේ ඉන්න වෘත්තිකයන්ගේ ළමයි කවදාහරි උගතුන් වෙනවා කියන එක. ඒ උගතුන් වීම කෘෂිකර්මාන්තයේ රට ස්වයං පෝෂිත වීමට යන ගමනට ලොකු බාධාවක් නිසා අන්නේ උගතුන්ගේ ළමයින් පවා අමුවේ ඝාතනය කරා. එයා තව විශ්වාස කරපු දෙයක් තිබ්බා. ඒ තමයි කන්නාඩි දාන්නේ බුද්ධිමත් ජනතාව කියන එක. ඉතින් උගතුන් බුද්ධිමතුන් කන්නාඩි දානවා කියන එක විශ්වාස කරලා එයා කන්නාඩි දාන මිනිස්සුන්ව පවා මැරුවා. අවසානයේදී 1979 දී පොල් පොට්ගේ පාලනය අවසන් වීමත් එක්ක කාම්බෝජයේ අඳුරු කාලය යම් තාක් දුරකට නිමවට පත් වුණා. මේ වගේ වීඩියෝ බලන්න දිගටම අපිත් එක්ක සම්බන්ධ වෙන්න. තවත් දැනුවත් කිරීමක් කරන්න තියෙනවා. නීතිඥවරයෙක් වීමේ ඔබේ සිහින යථාර්ථයක් කරන අපගේ නීති ප්‍රවේශ පන්තියේ 3 වන කණ්ඩායම ආරම්භ කරනවා අප්‍රේල් මාසේ 4 වෙනිදා සෙනසුරාදා. ඒ පිළිබඳව විස්තර ඔබට තිරේ දිස්සෙනවා. ඉතින් ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙලා නීතිඥවරයෙක් වීමේ ඔබේ සිහිනය යථාර්ථයක් කරගන්නා ලෙසට. එහෙනම් තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.